වචනවල අවසානයේදී මේ විදිහට අවසන් වෙනවා නම් ඒ වචනයේ ආටිකල් එක there. මේ විදිහට මේ මැද තීරයේ තියෙන විදිහට වචනයක් අවසන් වෙනවා නම් ඒ වචනේ ආටිකල් එක තමයි D. මේ විදිහට වචනයක් අවසන් වෙනවා නම් ඒ වචනේ ආටිකල් එක තමයි does. එතකොට there කියන ආටිකල් එකෙන් එන වචන ගොඩාක් අවස්ථාවන් වල මෙන්න මේ විදිහට තමයි අවසන් වෙන්නේ. EG LENG ANT AL AT ANT AUL EST LOGA OL මේ විදිහට අවසන් වෙන වචනවල ආටිකල් එක there. මෙතන AE HAET KAET SAHRFT UNG RGA ANZ EE මේ විදිහට අවසන් වෙන වචන වල ආටිකල් එක හැම වෙලෙම D. මෙතන තියෙනවා CHAN LAEN ATTELMRUMANAT මේ විදිහට අවසන් වෙන වචන වල ආටිකල් එක does.